අයිබෝන් ඉතින් ඔයාලට වැදගත් වෙන සල්ලි කොලයක් තමයි මම අද මේ පෙන්වන්න යන්නේ. ඉතින් ඔයාලට මේ කොලේ ඉදිරියේදී ලොකු වටිනාකමකට අලෙවි කරගන්න පුළුවන් වෙයි කියලා පොඩි හොඩුවාවක් තියෙනවා. ඉතින් ඔයාලට මේ පේන කොල දෙක ඔයාලා අතේ තියෙනවා නම් පරිස්සම් කරලා තියාගන්න. මේක රුපියලේ කොලේ සහ ඊගාව කොලේ මම පෙන්නන්න රුපියල් 2 කොලේ. ඉතින් මෙන්න මේවා තමයි මේ කොල දෙකේ තියෙන ලක්ෂණ ටික. ඉතින් ඉදිරියේදී මේ කොල ටිකට හොඳ වටිනාකමක් ලැබෙයි කියලා පොඩි ආරංචි මාර්ගයක් යනවා. ඉතින් ඔයාලා අතේ මේ රුපියලේ කොලේ සහ මේ රුපියල් 2 කොලේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම සුරක්ෂිත කරලා තියාගන්න. ඉදිරියේදී ලොකු මිලකට මේ කොල දෙක අලෙවි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් බලන්න මෙන්න මේවා තමයි මේ කොලේ ලක්ෂණ, දෙකේ කොලේ සහ රුපියලේ කොලේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා ගාව තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ දෙක ආරක්ෂා කරලා තියාගන්න. ඉතින් ලොකු මිලකට ඉදිරියේදී මේ කොල දෙක යයි කියලා පොඩි ආරංචියක් තියෙනවා. එහෙම ගත්ත ගමන් මම අනිවාර්යයෙන්ම ඔයාලට වීඩියෝ එකක් කරනවා මේ කොල දෙක තියෙනවා නම් අනිවාර්යෙන් අපිට ලබා දෙන්න කියලා. ඉතින් ඔයාලා ළඟ අනිවාර්යයෙන්ම මේ කොල දෙක තියෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඒ නිසා මේ දෙක තියෙනවා නම් අනිවාර්යෙන් පරිස්සම් කරලා තියාගන්න. ඉදිරියේදී අනිවාර්යෙන් හොඳ මිලකට මේ රුපියලේ කොලේ සහ දෙකේ කොලේ අලෙවි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි මම මේ කොල දෙකෙන් එකක් හරි ගන්නවා කිව්වොත් අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. මොකද subscribe කරලා තියාගන්න කියන්නේ මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන් නිසා. ඉතින් අනිවාර්යෙන් channel එක sub කරලා notification bell එක click කරලා all දාලා තියාගන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට ඔයාගේ phone එක උඩින් notification එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් subscribe කරලා තියෙන කට්ටිය subscribe කරන්න යන්න එපා. එහෙම වුණොත් unsub වෙනවා. ඒ නිසා මේ subscribe කරලා නැති කට්ටිය අනිවාර්යෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අනිවාර්යෙන් ඉදිරියේදී මේ කොල දෙක ගත්තොත් අනිවාර්යෙන් මම ටග් ගාලා ඔයාලට වීඩියෝ එකක් අරන් එනවා මට මේ කොල දෙක ලබා දෙන්න කියලා. ඉතින් දැන්ට මුදලක් හරියටම මේවා කරලා නැහැ. ඉතින් මුදලත් එක්ක මම අනිවාර්යෙන් වීඩියෝ එකක් කරනවා. ඒ නිසා රැඳිලා ඉන්න channel එකත් එක්ක ඉතින් අද පොඩි වීඩියෝ එකක් ගෙනාවේ. එහෙනම් ඔයාලට තවත් දවසක හම්බ වෙන බලාපොරොත්තු වෙමින් ගිහිල්ලා එන්නම්. ඉතින් ඔයාලට සුබ දවසක්.